ඔබගේ ඔල්ලුවේ තියෙන සියලුම බර සියලුම වේදනාවන් නැති කරන ඉතාමත් වටින සයිකොලොජි රහසක් කියන්න හිතුව ඕගොල්ලෝ එක්ක. ඉතින් මම උදාහරණයක් ගන්නම්. ඔබ වතුර වීදුරුවක් අරගෙන අතින් අල්ලගෙන විනාඩියක් විතර හිටියොත් ඔබට කිසි වෙනසක් දැනෙන්නේ නැති වෙයි. හැබැයි විනාඩි 2-3ක් හිටියොත් ඔබගේ අත නිකන් ගැලවෙන්න වගේ රිදිල්ලක් එයි. විනාඩි 5ක් වගේ හිටියොත් ඔබ අත නිකන් කැඩිලා වගේ තියෙයි. ඉතින් ඔබ දේවල් අල්ලගන්න තරමට දේවල් හිර කරගන්න තරමට ඔබ ඉන්නේ තාමත් මානසික පීඩනයක. ඉතින් හොඳම උදාහරණය තමයි මම ඉස්සෙල්ලා ගත්තේ. ඉතින් ඒ වතුර වීදුරුව බිමින් තිබ්බහම ඔබට මාර සහනයක් දැනෙනවා. අතට මාර සහනයක් දැනෙනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ හිර කරන් ඉන්න සියලුම ගැටලු ඔබ චුට්ටක් බිමින් තියලා නිදහසේ නිස්කලංකව හිටියොත් එම ඔබට සියලුම දුකෙන් මිදලා ඉතාමත් ලස්සනට ජීවිතය ගත කරන්න පුළුවන්. ඉතින් ඔබ ඇත්තටම ජීවිතේ දුක් විඳින්නේ හේතු දෙකක් මත. එක්ක අතීතයේ වුණ දෙයක් හෝ අනාගතයේ සිද්ධ වෙයි දෙයක් හේතුවම තමයි ඔබ දුක් විඳින්නේ. එතකොට ඔබට මේ ලස්සන වර්තමානය මිස් වෙනවා. ඉතින් මම කියන්නේ සියලුම ප්‍රශ්න ටිකක් බිමින් තියලා මේ වර්තමාන මොහොත තුළ ඔබ සුවය විඳිනවා නම්, වර්තමාන මොහොත තුළ ජීවත් වෙනවා නම්, ඔබ කරන වැඩවල අවධානයෙන් ඔබ කරන වැඩ කරනවා නම් ඔබට මේ ඔළුවේ ගැට ගහගෙන ඉන්න සියලුම බර වලින් මිදිලා ඉතාමත් ලස්සන ජීවිතයක් උරුම කරගන්න පුළුවන්. ඉතින් ලෝකයේ ජනග්‍රහණයෙන් 90%ක් විතර මොකක් හෝ යම්කිසි මානසික ලෙඩකින් පෙළෙනවා. ඉතින් මම කියන්නේ මේ මානසික රෝග සියල්ලම හිතේ හටගන්න ඒවා. ඉතින් මේ හිතේ හටගන්න රෝග තමයි ටිකෙන් මේ බාහිරේ විනාශ කරගෙන නිකන් ඇත්තම අභ්‍යන්තරේ විනාශ කරලා අභ්‍යන්තර රෝග බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ ඔබේ මනස, එහෙම නැත්නම් ඔබේ සිත ඉතාමත් පිරිසුදු තියාගන්න. ඉතින් මම චූටි ඇක්ටිවිටියක් කියන්නම් ඔබගේ ඔය මානසික බරෙන් නිදහස් වෙන්න. පළවෙනි ඇක්ටිවිටිය තමයි අපි කතා කරා වගේ ඔයාගේ ප්‍රශ්නේ ටිකක් බිමින් තියන්න. බිමින් තියන්න කියන්නේ ඒ ප්‍රශ්نين චුට්ටක් අත් මිදෙන්න. හරිද? දෙවෙනි එක තමයි පුළුවන් නම් බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ජිම් එකකට යන්න, ඔයාලට එක්සර්සයිසස් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මෙඩිටේෂන් කරන්න පුළුවන්, එහෙම නැත්නම් පැලයක් කර හිටවන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔබ පුළුවන් තරම් මේ වර්තමාන මොහොත තුළ ජීවත් වෙන්න, අතීතයට සහ වර්තමානයේ අතීතයට සහ අනාගතයට නොයම්. ඉතින් ඔය ටිප්ස් තුන චුට්ටක් ඔයාගේ ජීවිතයට ඇතුළත් කරගෙන බලන්න. ජීවිතේ මාර ප්‍රගතියක් ගන්න පුළුවන් ඔයාට. අනිවාර්යයෙන්ම ප්‍රගතියක් ගන්න පුළුවන්. මොකද මේ සියල්ල අපිට මනසින් අතහැරීම තුළින් තමයි අපිට සියල්ල හම්බ වෙන්නේ. හරිද? ඉතින් මනසින් අල්ලගෙන ඉන්න තරමට සමහරක් වෙලාවට අපිට උරුම වන්නේ දුක සහ විඩාවක් පමණයි. ඉතින් මේ කියලා දුන්න දේ පුළුවන් නම් ඔයා තව කෙනෙක්ට කියලා දෙන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක තව කෙනෙක්ට යවන්න අනිවාර්යයෙන්ම like and subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම like and subscribe කරලා කමෙන්ට් එකකින් දාන්න මේ වීඩියෝ එකකින් ඔයා දෙයක් ගත්තද, වීඩියෝ එක හොඳද කියලා. එහෙනම් විනාඩි 4ක් වෙලා මාත් එක්ක හිටිය ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. අපි next video එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.